මෙවර ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 13 වන ICC කාන්තා එක්දින ලෝක කුසල ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව ගියා. හේතුව තරගාවලියේ ප්‍රථම තරගය පැවැත්වෙන ඉන්දියාවේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමග තරගාවලියේ ආරම්භක තරගය පැවැත්වෙන 30 වෙනිදා ඉන්දියාවේ ගුවාහාටීහිදී, ඒ වගේම දෙවන තරගය පැවැත්වෙන්නේ බදාදා ඔක්තෝබර් 1 වෙනිදා. එම තරගයත් පැවැත්වෙන්නේ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ඉන්දියාවේදීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාස 2 වෙනිදා බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම සමග. ඒ වගේම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඊළඟ තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාස 4 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව සමග. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සීලම තරග පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකාවේදී තරග 11ක් පැවැත්වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගී වෙන සිවුවන තරගය පැවැත්වෙන්නේ එංගලන්තය සමග ඔක්තෝබර් මාස 11 වෙනිදා. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අනෙක් තරග කිව්වොත් ඔක්තෝබර් 5 වෙනිදා පැවැත්වෙන ඉන්දියාව සහ පාකිස්තානය සමග කොළඹදී. ඒ වගේම ඔක්තෝබර් මාස 14 වෙනිදා පැවැත්වෙනවා නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය. ඒ වගේම ඔක්තෝබර් මාස 15 වෙනිදා පැවැත්වෙනවා එංගලන්තය සහ පාකිස්තානය අතර තරගය. ඊට අමතරව ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව තරග වදින්නේ ඔක්තෝබර් මාස 17 වෙනිදා. නවසීලන්තය සහ පාකිස්තානය තරග වදින 18 වෙනිදා. නැවතත් ශ්‍රී ලංකාවේ තරගයක් පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාස 21 වෙනිදා. ඒ තමයි දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය සමග. ඒ වගේම ඔක්තෝබර් මාස 24 වෙනිදා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය තරග වදිනවා. පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී හෝ ඉන්දියාවේදී. ඒකට හේතුව පාකිස්තානය සහ ඉන්දියාව සමග පැවැත්වෙන සීළු තරග පැවැත්වෙන්නේ ඉන්දියාවේ නෙවෙයි ශ්‍රී ලංකාවේදී. ශ්‍රී ලංකාව ඉන්දියාව බලා පිටත්ව ගියේ තරගාවලියේ ආරම්භක තරගයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම තරගය සඳහා ඉන්දියාව සමග. ඔබ මේ දැන් දකින්නේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් කාන්තා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව ගිය ආකාරයයි. මෙවර 13 වන ලෝක කුසල ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා කාන්තා සංචිතය මෙසේයි. චමරි අතපත්තු නායිකාව හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවිෂා දිල්හාරි, නිලක්ෂිත සිල්වා, අනුෂ්කා සංජීවනි උපනායිකාව, හිමේෂා දුලානි, දේවි විහංගා, පියුමි වර්සලා, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, මල්කි මදාරා සහ අචිනි කුලසූරිය. ඒ වගේම මේ 15 දෙනා සමග සංචාරයට එක් වෙනවා අතිරේක ක්‍රීඩිකාවක් ලෙස ඉනෝෂි ෆර්නැන්ඩු. ඉතින් ඔබට මෙවර කාන්තා ලෝක කුසල ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය ලබන අඟහරුවාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3 සිට නැරඹිය හැකියි.